බලන්න අඩු යද්දමින් ලොකු ලස්සන දෙයක් කරන්න කියලා. ඉතින් ඕගොල්ලන්ටත් කබාන හොටෙල් මේවා කරනවා නම් ගොඩක් මේක වැඩන මේ කඳු මුදුනක මං ඉන්නේ ගෙදර. වහලේ තනිකර ලෑලි වලින් හදලා තියෙන්නේ. මේ විදිහ ඉක්මනට රෙපෙයා කරන්න ඕන නැති මම දන්නේ නැහැ ඒගොල්ලෝ භාවිතා කරන ලී. ඒ කියන්නේ අපේ පොල් අතු දානවා වගේ. ඊට පස්සේ බලන්න මේ නිකන් බෝඩරේට ගල් නිකන් අහුරලා විතරයි. හැබැයි ඒකෙන් අරන් තියෙන ලස්සන බලන්න මේ. ඒ කියන්නේ මම මේ ඉන්න ගෙදර. දැන් අර ලංකාවේ වගේම ලස්සනට එන තැන එල්ලලා බඩිනු. ඊට පස්සේ බලන්න මේකේ සිවිලිමට කෙලින්ම දාලා තියෙන්නේ පිටපලු. බිත්තියේ කැත වහලා තියෙන්නේ ලස්සනට වෝල් ඩිසයින් එකක් ලී කෑලි කපලා. ඉතින් ඒ වගේම මේකේ කණුව ගත්තොත් මේ යකඩ වලින් හදලා තියෙන්නේ. හැබැයි වහලා තියෙන්නේ පිටපලු අර ලස්සන ඒ ගහේ වෛරම. මේ මල් පෝච්චි ඇරේන්ජ් කරලා තියෙන හැටි. මේ පොඩි ඕක්‍රිඩ් වර්ග ඊළඟට එන්නකෝ මම දිගපල් පෝච්චි. මේ ලී කොටවල හාරලා කරලා තියෙන්නේ. ඉතින් මෙන්න බලන්න මේ පළතුරුඩන් පිරෙන්න උඩට තියෙනවා. මේ අපේ හැදෙන්නේ නැති පළතුරු. මොකද මේ බලන්න මේ. ඉතින් කඳු පන්තිත් එක්ක තියෙන මේ දේශගුණයට ඕන දෙයක් හැදෙනවා. ඉතින් පුට්ටු හැමදේම මේ විදිහට තමයි ලොකු වියදමක් කරලා නැහැ. දැන් මේ බලන්න ෆවුන්ඩේෂන් එක්කම උඩට අරන් තියෙනවා. ඒ වේත් අර ගල් කෑලි අල්ලලා තියෙන. ලොකු මහන්සියක් නැහැ, ලොකු වියදමක් නැහැ. හැබැයි ලොකු ලස්සනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ටත් මම මේවා පෙන්නන්නේ කබාන එකක් කරන්න නැත්නම් ඔයාගේ ගෙදරුණත් පොඩ්ඩක් කලාත්මකව කරන්න. ඉතින් ෆොරිනර්ස්ලා එහෙම හරිම ආසයි මේ පරණ වෙච්ච ලී වලින්. ඒ වෑන් තුනියට GI බට් මේ බොක්ස් බා වලින් ස්ට්‍රක්චර් එක හැදුවා. ලෑලි හදලා තියෙන. ඉතින් ඕගොල්ලන්ටත් මේ වගේ අයිඩියා එකක් ගන්න ඕන. මම දැන් මේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න හදන ගමන් තමයි ඕගොල්ලන්ට පෙන්නුවේ. ඉතින් ඕගොල්ලොත් මේ අයිඩියා වලින් ඕගොල්ලන්ගේ තැනක් ඩිසයින් කරගන්න ගන්න. ඉතින් ඕගොල්ලන්ට ගාඩන් ඩිසයිනින් පැත්ත ගැන අපි ලස්සන කෝස් එකකුත් හදලා තියෙනවා. මොකද අපි ලෝකේ ට්‍රැවල් කරනකොට බලන්න මේ කඳු පන්ති, මේ වහලවල්, මේ පොඩි දේවල් වලින් මේවට ටුවරිස්ට්ලා පිරෙන්න එනවා. ඉතින් ඕගොල්ලන්ටත් ඒ දේ කරන්න පුළුවන්. ඉතින් මේ කෝස් එක ගාඩන් එක තමන්ගේ ගේ හදාගන්න. එහෙම නැත්නම් අනුන්ට ඒ වගේ සර්විස් එකක් කරලා ලොකු බිස්නස් එකක් ගොඩනගන්න හදන ඕන කෙනෙක්ට වැදගත් වෙයි. ඉතින් හැමෝටම ජය වේවා.